අපි බැංකුවකින් ණය මුදලක් ලබා ගන්න යනකොට බැංකුවක් අපිට ඒ ණය මුදල ලබා දෙන විධි දෙකක් තියෙනවා ඉන්ට්‍රෙස්ට් රේට් එක අනුව බැලුවොත්. එකක් තමයි අපිට බැංකු ණය ලබා ගන්න පුළුවන් ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටතේ. ඒ කියන්නේ ස්ථීර පොලී අනුපාතයක් යටතේ බැංකු ණය ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටතේ බැංකු ණය ලබා ගන්නත් පුළුවන්. නැත්නම් වෙනස් වන පොලී අනුපාතයක් යටතේ බැංකු ණය ලබා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් අපිටත් ආවොත් අපි මොන ඉන්ට්‍රෙස්ට් රේට් එකද සිලෙක්ට් කරන්නේ? අපි ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එක යටතේ ලෝන් එක ගන්නවද? එහෙම නැත්නම් වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එක යටතේ ලෝන් එක ගන්නවද? මෙන්න මේ තීරණය ගන්න කොහොමද කියලා කතා කරන්න තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකටද එහෙම නැත්නම් වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එකටද අපි යන්නේ කියලා තීරණය කරන්න කලින් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන මොකක්ද ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එක කියන්නේ, මොකක්ද වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එක කියන්නේ. මෙතනදී අපිට කියනවා ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එක කියන්නේ a fixed interest rate remain the same throughout the entire loan period. ඒ කියන්නේ අපි ලබා ගන්න ණය මුදලේ කාල පරිච්ඡේදය පුරාවටම අපි එකඟ වෙන පොලී අනුපාතයේ වෙනසක් නැතුවම ඉන්ට්‍රෙස්ට් රේට් එක තියෙනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි බැංකුවට ගිහිල්ලා ලෝන් එකක් ගන්නවා රුපියල් මිලියනයක්. බැංකුවෙන් අපිට ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් දෙනවා 12යි කියලා. මම මේ ණය ගන්නේ අවුරුදු 5කට. එහෙනම් අවුරුදු 5ක කාල පරිච්ඡේදයේ අවසාන වෙනකම්ම මම මේ ණය මුදලට අදාළ පොලිය ගෙවන්නේ 112 ගානේ. ඒ කියන්නේ මම මේ කාල පරිච්ඡේදයේ පුරාවටම ෆික්ස් ගාණක් තමයි ඉන්ට්‍රෙස්ට් රේට් එක විදිහට ගෙවන්නේ. ඊළඟට අපි බැලුවොත් මොකක්ද මේ වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එක කියන්නේ? මෙතෙන්දී අපිට කියනවා a variable interest rate change over the time. ඒ කියන්නේ අපි බැංකුවෙන් ලබාගත් ණය මුදලට අදාළ පොලිය කාල පරිච්ඡේදය පුරාම එකම ගාණක් තියෙන්නේ. ඒක වෙනස් වෙනවා මොකක් හරි සාධකයක් මත. අන්න ඒකට අපි කියනවා variable interest rate එකක් යටතේ ලබාගත් ණය මුදලක් කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙතන අපිට එක්සැම්පල් එකකුත් දීලා තිනවා. අපි ගිහිල්ලා අපි හිතමු රුපියල් මිලියනේම තමයි ණය මුදල අවුරුදු 5කට අපි ගන්නවා. බැංකුවෙන් අපිට කියනවා ඉන්ට්‍රෙස්ට් රේට් එක ඩිපෙන්ඩ් වෙනවා. මෙතන අපිට දීලා තිනවා SLIBOR ස්ලයිබෝ රේට් එක +3% කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් බොරෝවිං රේට් කියලා රේට් එකක් තියෙනවා. ඔන්න ඔය රේට් එක මාකට් එකේ නිතර වෙනස් වෙන රේට් එකක් සෙන්ට්‍රල් බැංක් එකෙන් ඕක පබ්ලිෂ් කරලා තියෙනවා. එහෙනම් මම මේ අවුරුදු 5කට ගත්ත ණය මුදල ගත්තේ මෙන්න මේ වගේ පොලි අනුපාතයක් යටතේ නම් මාකට් එකේ ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනස් වෙනකොට මට අදාළ ලෝන් එකේ ඉන්ට්‍රෙස්ට් රේට් එකත් වෙනස් වෙනවා. අපි හිතමු මේ වේරියබල් රේට් එක මේ විදිහට කැල්කියුලේට් කරාම ඊළඟ මාසේ 15%ක් ආවොත් මං ඊළඟ මාසේ පොලිය විදියට 15%ක් මේ ණය මුදලට ගෙවන්න. තව අවුරුද්දකට පස්සේ අපි හිතමු මේ පොලිය අනුපාතය මාකට් එකේ 20%ක් වුණා නම් මං එහෙනම් 20%ක් පොලිය මේ මාසේ ගෙවන්න. ඊට පස්සේ කාල පරිච්ඡේදයකට පස්සේ ආපහු රේට් එක වෙනස් වුණොත් මාකට් එකේ අපි හිතමු 8ක් වුණා කියලා අඩු වෙලා එහෙනම් මං 8ක් පොලිය ගෙවන්න. ඔන්න ඔය වගේ මං ලබාගත් ණය මුදලට අදාළ පොලිය වෙනස් වෙනවා නම් අපි ඒ ලෝන් එකට කියනවා වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටතේ ලබාගත් ණය මුදලක් කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ වේරියබල් ඉන්ට්‍රෙස්ට් රේට් එක මාකට් එකේ මොකක් හරි රේට් එකක් මත ඩිපෙන්ඩ් වෙනවා. ඊළඟට අපි බලමු ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක තියෙන වාසි මොනවද? එකක් තමයි අපි ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටතේ ලෝන් එක ගත්තොත් monthly payment එක predictable. ඒ කියන්නේ අපිට predict කරන්න පුළුවන්. මම ලෝන් එකක් ගත්තේ ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටතේ අවුරුදු 5කට 112 ගානේ නම් හැම මාසෙම හැම අවුරුද්දෙම මම ගෙවන්න ඕන 112ක පොලියක් විතරයි. එහෙනම් මට පහසුවෙන් මේක පුරෝකථනය කරන්න පුළුවන්. අපි කියන predictable.
දෙවෙනි එක තමයි easy for budgeting and planning. ඒ කියන්නේ මම අනාගතයේ ගෙවන්න තියෙන පොලි අනුපාතය අද ඉඳන්ම දන්නවා 112. එහෙනම් මට අනාගතයේ plan කරනකොට ඒ payments හරියට plan කරගන්න පුළුවන් හේතුව interest rate එක fixed rate එකක් හින්දා. ඊළඟ වාසිය තමයි no impact from market interest rate increase. ඒ කියන්නේ market එකේ loan rate එක අනාගතයේ වැඩි වුණා කියලා මට ඒකේ බලපෑමක් නැහැ හේතුව මම ගෙවන්නේ 112ම තමයි fixed rate එකම තමයි. උදාහරණයක් විදිහට අපි හිතමු අද මම 112 ගානේ fixed rate එකට ණය ගත්තා. ඊළඟ මාසේ එකපාරට loan rate එක වැඩි වුණා 120කින්. එතකොට ඒ වැඩි වෙච්ච ගානේ මට කිසිම ගැටලුවක් නැහැ හේතුව මාකට් එකේ කොච්චර රේට් වැඩි වුණත් මම ගෙවන්නේ 112 ගානේ ෆික්ස් රේට් එකක් විතරයි. ඊළඟ එක තමයි lower financial stress. ඒ කියන්නේ අනාගතයේ වෙළඳ පොලේ තියෙන පොලි අනුපාත වෙනස් වෙයිද? මෙන්න මේ වගේ කිසිම සැකයක් නැති හින්දා මට වෙන්න තියෙන කරදර සහ ස්ට්‍රෙස් එක ගොඩක් අඩුයි හේතුව මම already අපි ඇග්‍රි වෙලා තියෙනවා මෙන්න මේ රේට් එක තමයි ගෙවන්නේ. ඊළඟට අපි බැලුවොත් මේ ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකේ තියෙන අවාසි මොනවද? එකක් තමයි interest rate is usually higher at the beginning. ඒ කියන්නේ අපි අර කතා කර fixed interest rate එකයි variable interest rate එකයි compare කරලා බැලුවොත් සාමාන්‍යයෙන් fixed interest rate එක variable rate එකට වඩා ටිකක් වැඩි. ඒකට හේතුව තමයි බැංකුවක් වුණත් ෆික්ස් රේට් එකක් යටතේ මට ලෝන් එකක් දෙනවා නම් බැංකුවකටත් යම් රිස්ක් එකක් තියෙනවා. හේතුව එකපාරට මාකට් එකේ තියෙන රේට් එක වෙනස් වුණා කියලා බැංකුවට රේට් එක වෙනස් කරන්න බෑ. එහෙනම් බැංකුවට රිස්ක් එකක් තියෙනවා. ඒ හින්දා බැංකුව මොකද කරන්නේ? අර වේරියබල් රේට් එකට වඩා ටිකක් වැඩි රේට් එකක් ෆික්ස් රේට් එක විදිහට ඩිසයිඩ් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි දෙවෙනි එක no benefit if market rate decrease. අපි කලින් කිව්වා මාකට් එකේ රේට් එක වැඩි වුණා කියලා ෆික්ස් රේට් එකක ලෝන් එකක් ගත්තා නම් මට බලපෑමක් නැහැ. හැබැයි අපි හිතමු ඔගේ අනිත් පැත්ත උදාහරණයක් විදිහට මාකට් එකේ එකපාරටම රේට් එක අඩු වෙනවා. ඒ වුණා කියලා මට ඒකේ වාසිය ගන්න බෑ හේතුව මම දැනටමත් රේට් එකට ඇග්‍රි වෙලා ඉවරයි. උදාහරණයක් විදිහට මම රේට් ලෝන් එක ගත්තේ 112 ගානේ. තව මාසයකට පස්සේ ලෝන් රේට් එක 108ක් වුණා. ඒ කියලා මට 108 ගානේ ගෙවන්න බෑ. මම ඇග්‍රි වුණ 112ම ගෙවන්න වෙනවා. ඊළඟට තුන්වෙනි අවාසිය තමයි less flexible compared to variable rate. ඒ කියන්නේ variable rate එකක් සාමාන්‍යයෙන් flexible. මාකට් එකේ රේට් වෙනස් වෙනකොට අපේ ලෝන් එකේ රේට් එකත් වෙනස් වෙනවා. හැබැයි ෆික්ස් රේට් එකේම flexibility එකක් නැහැ. අපි ඇග්‍රි වුණ ගාන දිගටම ගෙවාගෙන යන්න ඕන කාල පරිච්ඡේදය ඉවර වෙනකම්. ඊළඟට අපි බැලුවොත් variable rate එකේ තියෙන advantage නැත්නම් වාසි මොනවද? එකක් තමයි variable rate එක සාමාන්‍යයෙන් fixed rate එකට වඩා අඩුයි. අර අපි කලින් කියපු එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ variable rate එකක් ගොඩක් වෙලාවට බැංකුව තීරණය කරන්නේ fixed rate එකට වඩා අඩු rate එකක් යටතේ අර හේතුව වෙන්නේ එතෙන්දී බැංකුවට තියෙන risk එක අඩුයි variable rate එකට යනවා. ඊළඟ එක තමයි benefit if when market interest rates fail. ඒ කියන්නේ මාකට් එකේ ඉන්ට්‍රෙස්ට් රේට් අඩු වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් වේරියබල් රේට් එක අපිට හොඳයි. හේතුව අපි හිතමු අද මම ලෝන් එක ගත්තා වේරියබල් රේට් එකක් යටතේ අද ලෝන් එක මාකට් එකේ රේට් එක විදිහට තිබ්බේ 112 ගාන. හෙට එකපාරට ඉන්ට්‍රෙස්ට් රේට් එක මාකට් එකේ 105ක් වුණොත් අන්නේ අඩු වෙච්ච වාසිය මට ටක් ගාලා ගන්න පුළුවන්. හේතුව මම ඇග්‍රි වෙලා තියෙන්නේ වේරියබල් රේට් එකකට. ඊළඟ එක තමයි suitable for short term borrowing. සාමාන්‍යයෙන් variable interest rate එකක් අපිට වැදගත් වෙන්නේ short term period එකකට. ඒ කියන්නේ කෙටි කාලයකට variable rate එකක් ගොඩක් වැදගත් වෙනවා. හේතුව කෙටි කාලයක් තුල interest rate වල ලොකු වෙනස්කම් වෙන්න තියෙන chance එක අඩුයි. ඊළඟට මේ variable rate එකේ තියෙන disadvantage අවාසි තමයි එකක් monthly installment is unpredictable. ඒතකොට variable rate එකක් යටතේ මම loan එක ගත්තා නම් interest rate එක මට ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි. හේතුව මාකට් එකේ වෙනස් වෙනකොට මගේ රේට් එකත් වෙනස් වෙනවා. ඊළඟ එක තමයි risk if sudden payment increase. ඒ කියන්නේ අපි හිතමු එකපාරට variable rate එක අපි loan එක ගත්තේ variable rate එක යටතේ. එකපාරට මාකට් එකේ interest rate එක වැඩි වුණා. එහෙම වුණොත් මට වෙන්න තියෙන අවාසිය තමයි මට අර වැඩි වෙච්ච රේට් එකට තමයි interest එක ගෙවන්න වෙන්නේ. ඊළඟට difficult for long term financial planning. එතකොට සාමාන්‍යයෙන් variable interest rate එකක් දිගු කාලීනව
ගන්න ණයකට එච්චර සුදුසු වෙන්නේ නැහැ. හේතුව දිගු කාලීනව ඉන්ට්‍රෙස්ට් රේට් කියන ඒවා සමහර විට ගොඩක් ඉහළ පහළ යන්න පුළුවන්. එහෙම වුණොත් දිගු කාලීන ණයකට වේරියබල් රේට් එකක් ගත්තොත් මට ඒකෙන් වෙන්න තියෙන රිස්ක් එක වැඩි වෙන්න පුළුවන්. අන්තිම අවාසිය තමයි higher risk during economic instability. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අවසර කීපයකට පෙර ලංකාවෙත් එකපාරට ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි වෙලා තිබ්බා. ඒ කියන්නේ ඉකොනොමික් ඉෂුව එකක් හින්දා එකපාරට ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි වුණා. එතකොට මම මේ කාල පරිච්ඡේදයේ වේරියබල් රේට් එකක් යටතේ ලෝන් එක අරන් තිබ්බනම් මට වැඩි ගාණක් ගෙවන්න වෙන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ ෆික්ස් රේට් එකයි වේරියබල් රේට් එකයි කම්පෙයාර් කරලා බැලුවොත් ඉන්ට්‍රෙස්ට් එක ෆික්ස් රේට් එකේදී ස්ටේබල්. ඒ කියන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් එක වෙනසක් නැහැ. එකම රේට් එක ගෙවාගෙන යන්නේ. වේරියබල් රේට් එක චේන්ජ් වෙනවා මාකට් රේට් එක අනුව. රිස්ක් ලෙවල් එක පැත්තෙන් ගත්තොත් ෆික්ස් රේට් එකකට අපි ඇග්‍රී වුණා නම් රිස්ක් එක ගොඩක් අඩුයි. හේතුව අපි ගෙවන්නේ නිශ්චිත ගාණක් හින්දා. හැබැයි වේරියබල් රේට් එකකට ගිහිල්ලා තිබ්බනම් රිස්ක් ලෙවල් එක ටිකක් වැඩි. හේතුව මාකට් රේට් වෙනස් වෙනකොට ඒ ගාණ අනුව අපේ ලෝන් එකේ ඉන්ට්‍රෙස්ට් එකත් වෙනස් වෙන්න chance එක වැඩි. ඊට පස්සේ ඉනිෂියල් ඉන්ට්‍රෙස්ට් එක අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි කිව්වා ෆික්ස් රේට් එකක් වේරියබල් රේට් එකත් එක්ක කම්පෙයාර් කරාම ටිකක් රේට් එක වැඩි. හැබැයි ෆික්ස් රේට් එකට වඩා වේරියබල් රේට් එක ටිකක් අඩු වෙන්න පුළුවන්. ඊළඟට බෙස්ට් ෆෝ කොයි වෙලාවකටද මේක වඩාත් සුදුසු? ෆික්ස් රේට් එකක් නම් ගොඩක් වෙලාවට ලොන්గ్ ටර්ම් ලෝන් වලට වැදගත් වෙනවා. හේතුව ලොන්గ్ ටර්ම් අපි ගත්තොත් රේට් එක වෙනස් වෙන chance ටිකක් වැඩි හින්දා අපි ෆික්ස් රේට් එකක ඉන්නවා නම් අපිට ඒකෙන් බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. හැබැයි අපි ලෝන් එක ගන්නේ ෂෝට් ටර්ම් පීරියඩ් එකක් නම් උදාහරණයක් අවුරුද්දකට අවුරුදු දෙකකට වගේ ෂෝට් ටර්ම් එකකට නම් අන්න අපිට වේරියබල් රේට් එක හොඳ වෙන්න පුළුවන්. හේතුව ඒ කාල පරිච්ඡේදයේ පොඩි වෙන්න රේට් වල තියෙන වෙනස්කම් අඩු වෙන හින්දා. ඊළඟට අපි බැලුවොත් මෙන්න මේ ෆික්ස් රේට් එකයි වේරියබල් රේට් එකයි ලංකාව වගේ රටක ගත්තොත් අපි අවුරුදු කීපයකට කලින් ආපස්සට ගිහිල්ලා බැලුවොත් එකපාරටම ලංකාවේ නම් ඉන්ට්‍රෙස්ට් රේට් වැඩි වුණා. ඒ කියන්නේ ඉන්ට්‍රෙස්ට් රේට් එක ඉහළ පහළ යන තියෙන chance එක අපි කලින් කාල පරිච්ඡේද සලකා බැලුවොත් ලංකාවේ ටිකක් වැඩි. ඒ හින්දා ගොඩක් වෙලාවට වේරියබල් රේට් එක අපි ලෝන් එකක් ලංකාව වගේ රටක අරන් තිබ්බනම් අපිට මේ මාකට් එකේ රේට් අග්ගල වැඩි වෙනකොට ඒ ගාන අපිට ගෙවන්න වෙන්න පුළුවන් වැඩි ගාණක් විදියට. අන්න ඒ වගේ අවාසිදායක තත්ත්වයන් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් නම් අපි ගත්තොත් සාපේක්ෂව ලංකාවේ රේට් එකත් ස්ටේබල් මට්ටමක තියෙනවා. එහෙනම් මේ කාල පරිච්ඡේදයන් වල ගත්තොත් අපිට ෆික්ස් රේට් එකට වඩා වේරියබල් රේට් එක හොඳ මට්ටමක තියෙන්න පුළුවන්. හැබැයි මේක එකපාර වෙනස් වීමක් වෙන්න chance එකකුත් තියෙන හින්දා ගොඩක් වෙලාවට ෆික්ස් රේට් තමයි සේෆ්ම වෙන්නේ ලංකාව වගේ රටක ගත්තොත්. හැබැයි අර කාල පරිච්ඡේදයත් සලකා බලන්න ඕනේ. ඒ කියන්නේ ලෝන් එක ගන්න කෙටි කාලීනවද දිගු කාලීනවද කියන කාරණයක් බලන්න ඕනේ. ඊළඟට අපි බැලුවොත් මෙන්න මේ දෙකෙන් අපි මොකද්ද තෝරගන්න ඕනේ? ඔන්න ඕක තමයි අපිට තියෙන අන්තිම ප්‍රශ්නේ. එහෙනම් අපි මුලින් බලමු අපි ෆික්ස් රේට් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ වගේ වෙලාවට. if you want payment stability. ඒ කියන්නේ මම ගන්න ලෝන් එකේ payment amount එක ෆික්ස් ගාණක් ගෙවන්න මම කැමති නම් මට පුළුවන් ෆික්ස් රේට් එකකට යන්න. දෙවෙනි අවස්ථාව තමයි if you are taking a long term loan. උදාහරණයක් විදිහට housing loan එකක්. එතකොට මම ලෝන් එක ගන්නේ housing loan එකක් විදිහට අපි හිතමු අවුරුදු 10කට 15කට නම් අන්න ඒ වගේ කාල පරිච්ඡේදය වැඩි නම් ඒ වගේ වෙලාවට ෆික්ස් ඉන්ට්‍රෙස්ට් රේට් එකක් යටතේ ලෝන් එක ගන්න එක හොඳයි. හේතුව long term fluctuation නැත්නම් ඉන්ට්‍රෙස්ට් රේට් වල වෙනස්කම් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා long term යනවා නම් ෆික්ස් රේට් එකකට ලෝන් එක ගන්න එක තමයි ගොඩක්ම සේෆ් වෙන්නේ. ඊට අමතරව your income is fixed or stable. ඒ කියන්නේ මගේ ඉන්කම් එක ෆික්ස් නම් මට පුළුවන් ෆික්ස් රේට් එකක ලෝන් එකකට යන්න. උදාහරණයක් විදිහට මම ජොබ් එකක් කරනවා නම් මට ඒ ජොබ් එකෙන් හැම මාසෙම හම්බෙන්නේ එකම ගාණක් නම් අන්න මට ෆික්ස් රේට් එක හොඳයි. හේතුව මට හරියට ප්ලෑන් කරලා තියාගන්න පුළුවන්. රේට් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවල අපිට සිලෙක්ට් කරන්න පුළුවන් වේරියබල් රේට් එක. you can handle the risk. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් පුද්ගලයෙක් ගත්තොත් දෙවිදියක් වෙන්න පුළුවන්. එක්කෙනෙක් රිස්ක් එකට කැමති, තව කෙනෙක් රිස්ක් එක අඩු පැත්තට කැමති. එහෙනම් අපි කැමති රිස්ක් එකක් අරගෙන ඒකෙන් බෙනිෆිට් එකක් ගන්න විදියට වැඩ කරන්න නම් අන්න ඒ වගේ අයට වේරියබල් රේට් එක හොඳයි. loan period is short. අපි අර කලින් කිව්වා වගේ loan period එක වැඩි නම් fixed rate එක හොඳයි. හැබැයි loan එකේ period එක අඩුයි නම් උදාහරණයක් විදිහට අවුරුද්දකට loan එකක් ගන්න. අවුරුදු 2කට. ඒ වගේ පොඩි කාල පරිච්ඡේද වලට ගන්න loan වලට
අපිට සාමාන්‍යයෙන් variable rate එක වාසිදායක වෙන්න පුළුවන්. You can expect interest rate to decrease. ඒ කියන්නේ අපි loan එක ගන්න කලින් ටිකක් analyze කරලා බැලුවොත් අපිට තේරෙනවා නම් ඉස්සරහට interest rate එක අඩු වෙනවා වගේ chance එකක් තියෙනවා කියලා අපිට පුළුවන් variable rate එකකට යන්න. හේතුව fixed rate එකකට ගියොත් interest rate අඩු වුණා කියලා වැඩක් නැහැ. ඒ fix වෙච්ච ගානම ගෙවන්න ඕන. මෙන්න මේ වගේ අපේ අවශ්‍යතාවය බලලා කාල පරිච්ඡේදය බලලා අපි කැමති පැටර්න් එක බලලා අපිට පුළුවන් ෆික්ස් රේට් එකකට යනවද නැත්නම් වේරියබල් රේට් එකකට යනවද. එතකොට මෙන්න මේ විදිහට අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය කරුණු ටික අපි සලකා බලලා අපිට වඩාත්ම වාසිදායක සහ අපිට වඩාත්ම ලේසි ක්‍රමයකට යන එක තමයි වැදගත්. ඒකෙන් අපිට පුළුවන් අපි ගන්න ලෝන් එකේ ඉන්ට්‍රෙස්ට් රේට් එක ගෙවන විදිහ මැනේජ් කරලා බෙනිෆිට් එකක් අරගෙන රිස්ක් එකත් හරියට හැන්ඩල් කරලා අපිට අවශ්‍ය ටාගට් එකට යන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.